හරි අපි පාට් 2 වලින් ආයිත් හමුණා බලමු අපි දැන් ආපහු මේ අපේ මතුවෙලා තියෙන තැනින් කැරකැවිලා මේ කොහෙද අපි ඉන්නේ කියලා මට ඇරබියන් ලෙටර්ස් කීපයක් මුලින්ම පේනවා. ඉතින් ගොඩක් දුරට මිඩල් ඊස්ට් වෙන්න පුළුවන් අපි ඉන්නේ. ඇරබික් තමයි හැමතැනම තියෙන්නේ. සාමාන්‍යයෙන් ඇරබික් රටවල් ඇත්තරම කිවොත් ලැංවේජ් එක බල්ලා ඔක්කොම අදුර ගන්න අමාරුයි. මොකද හැම රටකම තියෙන ඇරබික් ගොඩක් එක වගේ තමයි පේන්නේ. මෙන්න මෙතන මේ කොඩිය දැක්කම් මට හිතෙනවා මේක ටියුනීසියාවේ කොඩියද කියලා. එහින්ද මම ඒකත් ඔළුවේ තියන් යනවා. මොකද මේ රතු පාට කොඩිය සහ ඇරබික් ටියුනීසියාව සහ මොරොක්කෝ වගේ රටවල් වලත් යූස් වෙනවා. Northern African countries වල දිගට මට ඒ කොඩිය තමයි පේන්න තියෙන්නේ. ටියුනීසියාව වෙන්න පුළුවන් අපි ඉන්නේ. තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් පාරක නම්බර් එකක් වගේ හොයාගන්න පුළුවන් වේද කියලා අපි චුට්ටක් try එකක් දෙමු. චුට්ටක් බලමු මේ ඉන්න මිනිස්සු මොන වගේද කියලා. පැහැදිලි නෑ ඇත්තටම. මට දැනට හම්බුන ලොකුම ක්ලූ එක කොඩිය තමයි. හැබැයි මෙතන නම් ටිකක් තියෙනවා. මේ නම් ටික බලමු අපි ටියුනීසියා වල ඇත්තටම මේ නම් ටිකක් තියෙනවද කියලා හොයාගන්න. 52 47 වගේ පාරවල් නම්බර් කරලා තියෙනවා. හැබැයි එහෙමනම් පේන්න නැහැ. අපි බලමු පොඩ්ඩක් ඇරබික් රටවල් වලත් එහෙම ඒ වගේ නම්බර්ස් තියෙනවද කියලා. 50 ගණන් වල නම්බර්ස් මෙතනත් තියෙනවා. හැබැයි මේක ජෝර්ඩන් වෙන්නත් පුළුවන්ද? තප්පර 30ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මම කොඩිය දැකපු හින්දා ඒකට වැඩි පරක් දීලා ටියුනීසියාවල ටියුනිස් වල කිට්ටුවෙන් ගෙස් එකට යනවා. බලමු මොකද වෙන්නේ කියලා. කෙලින්ම ගෙස් කරලා බලමු. හරි අපි ටියුනීසියාවල තමයි ඉඳලා තියෙන්නේ. ආයෙත් හැබැයි චුට්ටක් දුරින් තමයි අපි ගෙස් එක ප්ලේස් කරලා තියෙන්නේ. 3800ක් හම්බුණා ලකුණු. කරන්න දෙයක් නැහැ. අපි පොඩි try එකක් දුන්නා ප්ලේස් එකත් හොයාගන්න. ඉතින් බැරි වුණා. කමක් නැහැ. යමු ඊළඟ රවුන්ඩ් එකට. ෆයිනල් රවුන්ඩ්. දැක්ක ගමන් පොඩි සවුත් ඇමරිකන් වයිබ් එකක් පේනවා මට. ඔයාලට මොකද හිතෙන්නේ? මේ අපි කොහේ වගේ වෙන්න පුළුවන්ද ඉන්නේ කියලා? මට දැනට නම් හිතෙන්නේ අපි ඉන්නේ සවුත් ඇමරිකාවල කියලා. සුපර් මාකට් ඉංග්‍රීසි වලින් ගහලා තියෙනවා ගොඩක් බෝඩ්ස්. ලොටේ එක හැබැයි ඉංග්‍රීසි අකුරු ඒ වගේ වුණාට ලැන්ග්වේජ් එක නම් ඉංග්‍රීසි නෙවෙයි. ගොඩක් දුරට ස්පැනිෂ් වෙන්නේ නැති. බලමු. මං හිතන්නේ පොඩ්ඩක් ඇතුල් පැත්තක තියෙන ටවුන් එක අපි ඉන්නේ මොන රටක වුණත් චුට්ටක් හොයා ගන්න වෙනවා. මේ මිනිස්සු චුට්ටක් ඇෆ්‍රිකන් ලුක් එකකුත් නැත්තෙම නැහැ. හැබැයි හැමෝමත් එහෙම නැහැ. ඔව් මට තාම හිතෙන්නේ අපි ඉන්නේ සවුත් ඇමරිකාවල කියලා. මේ කොඩියක පාට වෙන්න පුළුවන්ද? එහෙම කියලාත් කියන්න අමාරුයි. සමහරට අපි කැරිබියන් කන්ට්‍රි එක වෙන්නත් පුළුවන්. ඩොමිනිකන් රිපබ්ලික් කියලා රටක් තියෙනවා. ඒකේ ඉන්නෙත් පොඩ්ඩක් මේ වගේ මිනිස්සුත් ඉන්නවා. ඉතින් මට හිතෙනවා
සෞත් ඇමරිකා අතඇරලා කැරිබියන් වල තියෙන ඩොමිනිකන් රිපබ්ලික් එකට අවධානය යොමු කරන්න තප්පර 59ක් තියෙනවා. ආසන්න වශයෙන් විනාඩි කාලයක් තියෙනවා. අපි චුට්ටක් යමු ඩොමිනිකන් රිපබ්ලික් එක හොයාගෙන. අපි මේ වගේ තැනක වෙන්න පුළුවන් ඉන්නේ. මැද හරින් දැන්ට අපි ප්ලේස් කරමුකද කොයි හරියද කියලා හරියටම කියන්න අමාරු හින්දා හැම එකටම මැද වෙන්න හැම එකටම ළඟ වෙන්න මැද්දෙන් ප්ලේස් කරලා තව චූටි try එකක් දෙමු. කර්නල් රොද්රිගස්. ඔව් ස්පැනිෂ් තමයි මේ තියෙන්නේ. ඌනා බංකා කම්ප්ලීටා. ඔව් ඉතින් අපි එක්ක සෙන්ට්‍රල් ඇමරිකා කැරිබියන් නැත්නම් සවුත් ඇමරිකා කියන තුනෙන් තමයි එකක තමයි ඉන්නේ. ඔව් මෙතන ලස්සන බෝඩ් එකක් තියෙනවා. විස්තර කීපයක් හොයාගන්න පුළුවන්. හැබැයි වෙලා මදි. ඔව් අපි ඩොමිනිකන් රිපබ්ලික් වල තමයි ඉඳලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මතක ඇති අර තාප් එකද ගේකද මෙන්න මේ කලර්ස් දෙකෙන් ගහලා තියුණා ස්ට්‍රයිප්ස් වගේක්. ඉතින් මං කිව්වා මේ කොඩේ කලර්ස් වෙන්න පුළුවන් ඇති කියලා. ඒකත් හරියටම හරි. ඉතින් ලකුණු 4700ක ස්කෝර් එකකුත් ගත්තා. ඔන්න ඔහම තමයි අද දවසේ රටවල් 5 අපිට හම්බුනේ. ඉතින් not too bad, not perfect. ඉතින් අපි චුට්ටක් ලංකාවේ ලීඩර් බෝඩ් එකට ගිහිල්ලා බැලුවොත් දැනට උඩින්ම ඉන්නවා. හැබැයි ඔයාලටත් පුළුවන් මේ ගේම් එක ප්ලේ කරලා ලෝකෙ වටේ ඇවිදලා ලෝකෙ රටවල් ගැන දැනගෙන මීටත් වඩා හොඳ ස්කෝර් එකක් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරන්නත් ආරාධනා කරනවා. thank you video එක බලුවට. අපි ආයෙත් හම්බෙමු.